මෙතන තමයි හන්දිය මේ පැත්ත ඔය ඉලුක්කුමුර පැත්ත. ඉලුක්කුමුර පැත්තෙන් තමයි මං ආවේ. රිවර්ස්ටන් පැත්තට යන්නේ කෙලින් පාර. ඔතනින් ඔය පල්ලමට ගියාම ඒ කියන්නේ ඉලුක්කුමුර පැත්තේ ඉඳන් එද්දී වම් පැත්තට ගියාම කෙලින්ම මානිගල ඇටන් වල ඒ පැත්තට ගිය හැකියි. ඉතින් අපි යන්නේ දැන් මානිගල ඇටන් වල පැත්තට. මේ පාර කෙලින් ගියොත් මේ පැත්තට තියෙන ඇටන් වල මේ පැත්තට වොන් නොවේ පාරේ කෙලින් ගියොත් රිවර්ස්ටන් පිටවල පතන හරහා රිවර්ස්ටන් ගිය හැකියි. ඉතින් අපි යමු ඇටන් වලට. මේ හන්දියට කියන්නේ රමිත් වංගුව කියලා. ඒක බහුව කරගෙන මේ ඇටන් වලට අපි යන ගමන් ඉතින් හරි සුන්දර මේ ඉස්සරහා පේනවා යන්තම් දැන් මේ අවස්ථාවේදී මානිගල. ඉතින් මානිගල කියන්නේ මානිගල ඇටන් වල කියන්නේ නකල්ස් කඳුපන්තියේ උතුරු දිශාවේ අවසානයේ ශේෂවන ප්‍රදේශය. ඉතින් ලංකාවේ උතුරු දිශාවේ අවසානයේ කියන්නේ මැප් එක ගත්තාම ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් කඳුපන්තියේ අවසානය සාමාන්‍ය ලග්ගල එතකොට මොරගහකන්ද ජලාශය පැත්තෙන් තමයි ඉවර වෙන්නේ. ඉතින් මානිගල පීක් එකේ ඔය ඉස්සරහා පේන්නේ මගේ වම් පැත්තෙන් පේන්නේ මානිගල. ඉතින් පීක් එකේ මුහුදු මට්ටමේ උස වෙන්නේ අඩි 3622යි. මේ පරිසරය දැක්කහමත් මේ පාරේ යනවා දැක්කහමත් ඉතින් වටපිට පරිසරය පුදුම ලස්සනක් හා පුදුම පිටිසර ගැමි පරිසරයක ස්වභාවය මනාවට දිස් වෙනවා මේ පාරවල යනකොට. මේ මම මග නැවැත්තුවා. මේ මානිගල දැවැන්තය මෙතන මට පේනවා. ඒ කුඹුරු යායවල් ඔක්කොම මේ ගම්බැසියන්ගේ කුඹුරු යායවල් ඇටන් වල මම මෙතෙන්ට එනකොට සවස 5:00 විතර වුණා. ඉතින් මම දැන් ඉක්මනට සොයා ගන්න ඕනේ මගේ නවාතැන. මම යන්නේ එතෙන්ට දැන් ගෙලින්ම නවාතැන සොයාගෙන යන්නේ. මම මේ ඉන්නේ මඩ්ඩැල්ල කියන ගමේ. මෙතන සමිත් වංගුවේ ඉඳලා මෙතෙන්ට කිලෝමීටර් 3.5 විතර එන්න ඕනේ. මඩ්ඩැල්ල කියන ගමට. ඉතින් මඩ්ඩැල්ල කියන ගම පසු කරගෙන යන්න ඕනේ ඇටන් වලට. ඒ යන අතරේ තමයි මානිගල කඳුපන්තිය අපිට පේන්නේ. මෙතන තමයි හන්දියක් තියෙන්නේ. උතනින් වම් පැත්තට ගියාම ඇටන් වලට යන. ඉතින් මේ මාතලේ ඇටන් වල හරහා මැඩ්ඩිල්ල හරහා යන ඉලුක්කුඹුරට යන බස් එක. මේ බස් එකේ එන්නේ මාතලේ බස් ස්ටෑන්ඩ් එකෙන් රත්තොට හරහා රිවර්ස්ටන් හරහා පිටවල පතන හරහා මඩ්ඩැල්ල කියන ගම හරහා ගිහිල්ලා තමයි ඉලුක්කුඹුරට යන්නේ. ඉතින් මෙන්න මේ හන්දිය තමයි ඇටන් වලට යන හන්දිය. ඉතින් උතනින් දකුණු පැත්තට ගියාම පල්ලමට ගියාම තමයි ඇටන් වලට යන්න පුළුවන්. මේ බස් එකේ යනවා කියන්නේ සුන්දර අත්දැකීමක් වටපිටාව බලාගෙන ගියයි. මේ පාරත් කෙලින්ම ගිහිල්ලා වැටෙන්නේ ඔය සමිත් වංගුව කියන තැනට. මට ඔබතුමා එන්න ඕනේ. හරිද? හරිද ඔස්ටේ. ඔව්. ඉතින් මේ හරිත හෝම් ස්ටේ තමයි මම අද නතර වෙන තැන. මානිගල කන්ද view වෙන ඉස්සරහම මානිගල කන්ද view වෙනවා ගෙලින්ම දෙට ඔය පේන්නේ ඉස්සරහ යටින් අස්සෙන් පේන්නේ මානිගල. මෙතන හරි සුරක්ෂිතව නවතින්න පුළුවන් තැනක්. ඉතින් පස් ආය දෙනෙකුට උනත් ඉන්න පුළුවන් කාමරයක් තියෙනවා, කාමර දෙකක් තියෙනවා. ඉතින් හරි ආරක්ෂිතව ඉන්න පුළුවන් තැනක්.
ඇටන් වල පෝස්ට් ඔෆිස් එක තියෙන්නෙත් මෙතනමයි. ඉතින් මේ හරිත හෝම් ස්ටේ එකේ නම්බරෙත් මම මෙතන දැම්මා. මොකද මට හරි විශ්වාසවන්ත විදියට මේගොල්ලෝ වැඩ කරා. මට කන්න බොන්න දුන්නා. කිසිම ප්‍රශ්නයක් නැහැ. සුහදශීලී සේවයක් දුන්නා. ඉතින් ඔයාලටත් සුරක්ෂිතව නවතින්න පුළුවන් තැනක්. මේ තියෙන ඉස්සරහා මානිගල කඳුපන්තිය. මෙතන මං රාත්‍රිය සුන්දරව ගත කරා. දැන් පහවදා උදේ එළි වෙලා තමා මම නැගිටිනකොට මේ සුන්දර අත්දැකීම මං විඳගත්තා. ඒ කියන්නේ හිරු උදාව මානිගල හරහා මානිගල පාස් කරගෙන එන හිරු මං රූගත කළා මේ විදිහට. මං ඉන්නේ මැදිල්ල කියන ගමේ. මට පේන්නේ මේ පැත්තේ මානිගල. මේ මැදිල්ල ගමේ ඉඳලා අපිට ඇටන් වල පවුල් 35ක් පමණ ජීවත් වෙන පුංචි ගම්මානයක් තියෙන ඇටන් වල අපි එතෙන්ට යන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මගේ පිටිපස්සෙන් තියෙන්නේ මානිගල. ඉතින් ඔය දෙපොක්කෙන් පල්ලෙහා තමයි ඇටන් වල තියෙන්නේ. ඊළඟට තියෙන්නේ ලුහුමාන කන්ද. ඊළඟට තියෙන්නේ ගෝනාගල. ඉතින් කතා පුවතක් තියෙනවා ගෝන්නු සම්බන්ධයෙන්. ඉතින් උස වෙනවා අඩි 4455ක් මුහුදු මට්ටමේ සිට. ඊළඟට තියෙන්නේ යකුන්ගේ ගල. යකුන්ගේ හෙළ කියලා කියනවා. උස වෙනවා මුහුදු මට්ටමේ සිට 5203ක් අඩි. ඊළඟට තියෙන්නේ සුදුගල. ඔය තියෙන්නේ සුදුගල. සුදුගලට එහා තියෙනවා ගොම්මානිය. මේ කඳුපන්තියේ එහා තියෙන්නේ මීමුරේ. ඉතින් හිමිදිරි උදෑසන ලෝමිරිස් සමග කිරිබතකුත් මානිගල දිහා බලාගෙනම කාලා ඊළඟට ගියේ දුෂ්කර ගම්මානයක් වන ඇටන් වලට. මේ ඇටන් වල කියන්නේ මානිගල කඳුපාම වල තියෙන සුන්දර ගම්මානයක්. ඉතින් පවුල් 35ක් විතරයි මේ ගමේ ජීවත් වුනේ. ඉතින් කුඩා ඉස්කෝලෙකුත් තියෙනවා මේකේ. ඒක මෙතෙන්ට පේනවා. වැහිලා ගිහිලා තියෙන්නේ ළමයි නැති හින්දා. පවුල් දුෂ්කරතාවයේ හින්දා ගම්මාත් අතහැරලා යන ස්වභාවයක් තමයි තිබිලා තියෙන්නේ. ඒත් අතර දික්වා එකත් එක්ක මේ ගම නායන්න ගිහිලා තියෙනවා මේ මානිගල කඳුපාමුල. ඉතින් ඒ හේතුව කොටගෙන ගොඩක් අය මේ ගම අතහැරලා යනවා දැන් දුෂ්කරතාවයේ හින්දා. ඒ නිසා පාසලත් වල් බිහි වෙලා තියෙනවා. අපි එතනටත් යමු බලන්න. මීමුරේ වගේ දුෂ්කර ගම්මානයක් කිලෝමීටර් කමාරක් විතර තියෙනවා මෙතන ඉඳන් ඇටන් වලට. මේ තියෙන්නේ ඇටන් වලට යන පාර මේ පැත්තේ. මේක තමයි අලුතෙන් හැදිච්ච පාලම. කලින් තිබුණේ අතන අර තියෙන පොඩි පාලම. අපි එතෙන්ටත් යනවා. ඒ පාලම තමයි කලින් තිබ්බේ. ඉතින් මේ තියෙන්නේ තෙල්ගමුව ඔය ඉන්ද්‍රා හිටලා ඒ කියන්නේ වතුර වැඩි වෙනවා කියලා මේකේ ගොඩක් විලි ගන්නවා කියලා කියනවා. හිටපු ගමන් වතුර වැඩි වෙලා මොකද උඩහට වහිනකොට නකල්ස් වලට වහිනකොට මෙහෙ වැස්ස නැති වුණොත් එකපාරට මේ වතුර වැඩි වෙනවලු මේ වතුර වල. ඉතින් මේ උඩින් එකපාරට වතුර එනවා කියලා තමයි කියන්නේ. ඉතින් 9 දෙනෙක් දැනට බිලි අරන් තියනවා මේ ස්ථානවල වැටිලා වතුර වැඩි වෙලා. ඉතින් එන කෙනෙක් බොහොම පරිස්සමෙන් ඒ බව දැනගෙන නාන්න ඕනේ. මේ ඉතින් මට මෙතෙන්ට පේන්නේ අර උඩින් පේන්නේ යකුන්ගේ ගල. මේ අපි යන්නේ පරණ පාලම. ඇටන් වලට යන්න තිබ්බ පරණ පාලම. ඉතින් මෙතන වැද්දාපෙනි ඇල්ල කියලා කියනවා මෙතෙන්ට. මේ තියෙන්නේ පරණ පාලම. මේ මෙතන පොඩි ඇල්ලක් තියෙන්නේ. මේ පොඩි ඇල්ල තියෙන තැනට වැද්දාපෙනි ඇල්ල කියලා තමයි හඳුන්වන්නේ. මෙතනින් ඔහම ගිහිල්ලා තමයි ඇටන් වලට කලින් පාර තියෙන්නේ. මම අර ඉස්සෙල්ලා අලුත් පාලමේ ඉඳන් පෙන්නුවේ මේ පරණ පාලම.
තියෙන අලුත් පාලම අතම. ඉතින් නාන්න සුපිරි තැනක්. හරි පැහැදිලි වතුර. ඉතින් මේවා ලිස්සනවා ඇති ගොඩක්. ඉතින් හරි කල්පනාවෙන් එන්න ඕනේ. මෙතන 9 දෙනෙක් බිලි අරන් තියනවා කියලා තමයි කියන්නේ. හැබැයි ගැඹුර නෑ. පස්සේ තියෙන්නේ අර ඩ්‍රින්ක් එක දාලා ඇවිල්ලා ලිස්සලා වැටිච්ච ඒවයි මම හොයලා බලද්දී වතුර එකපාරට වැඩි වෙනකොට ඒක නොසලකා හරපු අවස්ථාවන් වලදී තමයි ඔය 9 දෙනාගේ ජීවිත හානි වෙලා තියෙන්නේ. ඉතින් මේ ලොකු වතුර පාරක් නකස් වලට වැහි තියෙන වෙලාවට මෙතනින් එනවා ඇති. ඒකයි මේවා ගල් ලිස්සනවා ඇති. ඒක තමයි තියෙන ඩේන්ජරස් සිටුේෂන් එක. ඉතින් හරි ලස්සන සීනරි එකක් මෙතන තියෙන්නේ. අපි ඇටනොල ඉඳලා උතුරු පැත්ත බැලුවොත් මේ පේන්නේ පිටවල පතන. ඇටනොලට යනකොට වෙල්ලෑයට පේන මේ මානිගල ඔය ඉස්සරහා පේන්නේ. ඉතින් මානිගල යටින් තමයි පාමුල තමයි ඇටනොල තියෙන්නේ. ඉතින් ඇටනොල හරහා තමයි මානිගල හයිකින් එක යන්න ඕනේ. නෝට යන්න කලින් මෙතන වෙල්ලෑ පහු කරන්න ඕනේ. ඈත පේන්නේ ඔය ඇටනොල ගම. ඊට ඉහළින් පේන්නේ ඔය උල වගේ පේන්නේ මම ඉස්සෙල්ලා කිව්ව යකුන්ගේ ගල. ඊට පස්සේ තමයි දකුණු පැත්තෙන් පේන්නේ පොඩි පන්සල. සුන්දර කඳු ව්‍යායක් අතර කඳු ව්‍යායවල් දෙකක් අතර පිටි සුන්දර ගම්මානයක් ඇටනොල. හෙල්මලු ක්‍රමයට තියෙන වෙල්ලෑයකුත් තියෙනවා. මම මෙතනින් ආවේ මේ ඇටනොල වහලා තියෙන පාසල බලන්න ආවේ. මේක තමයි ගේට්ටුව. වල් බිහිවිලා තියෙන්නේ ඉතින්. මේ තියෙන්නේ පාසල් ගොඩනැගිල්ල. දැන් টয়ලට් එක තියෙනවා. ළමයි පාවිච්චි කරන එක. මේක තමයි ඉස්කෝලේ. එකම කොටනකිල්ලයි තියෙන්නේ. දැනට බටේ ඉතින් කැලේ වෙවිලා තියෙන්නේ. ඔය තියෙන්නේ මෙතෙන්ට පේන ඉස්කෝලේට පේන view එක. අර පැත්තේ තියෙන පිටවල පතන රිවස්ටෝන් වලට මේ උඩට යන්න ඕනේ. මෙතෙන්ට පේනවා දැන්ට වැහිලා තියෙන්නේ. වලක් මේ මීදුමෙන් වැහිලා තියෙන්නේ. මම හිටපු තැන තියෙන්නේ මේ මෙතන. මේ වටේට තියෙන්නේ පිටවල පතන කඳු ඒරියා එක. ඉතින් මේ තියෙන්නේ ඇටනොල මානිගල තියෙන මෙතන පාමුල තමයි මේ ඉස්කෝලේ තියෙන මානිගල තියෙන උතන. මෙතන මේ තියෙන්නේ මානිගල. මානිගල කඳු පාමුල තමයි ඇටනොල ඉස්කෝලේ තියෙන්නේ. ඉතින් ළමයි නැති හින්දා වැහිලා තියෙන්නේ.
ඇටනල ග්‍රාම නිලධාරිගේ බෝඩ් එකක් මෙතන තියෙනවා බිම. දාලා ගිහලා මම හිතන්නේ. මේ තියෙන්නේ ඇටනල ඉස්කෝලේට එන්න තියෙන ගේට්ටුව. ඉතින් ගේට්ටුව හා ඒ අදාළ ප්‍රදේශ ටික සම්පූර්ණයෙන්ම කැලේ වැහිලා තියෙන්නේ. මේ පැත්තෙන් එන්න දී ළමයි එන්න ඇත්තේ. ගමේ කට්ටිය. මේ පැත්තෙනුත් එන්න ඇති වෙලදිගේ. වෙලදිගේ එන ළමයිනුත් ඉන්න ඇති. ඉතින් වෙලදිගේ ආපු කට්ටිය මෙතනින් එන්න ඇති උඩට එන්න ඇති. මේ තියෙන තමන් වෙල්ලේ ආයේ අතුට පැටර්න් වල ගම්මානේ තියෙන වෙල්ල ආයේ. ඉතින් ඉස්කෝලේට පල්ලෙහා පැත්තේ ආයේ එන්න තියෙන පාර තමයි මේ මම යන්නේ. මානිකල කියන්නේ කන්ද යන්න තියෙනවා කොහෙන්ද යන්න තියෙන්නේ? කන්ද යන්න තියෙනවා නම් කොහෙන්ද යන්න තියෙන්නේ? ඔව්. අතන යන්න දෙන්නේ. හරි එතනට මං ගියා. ඒතකොට ටිකට් ගන්න නැතුව යන්න වෙන්නේ නැහැලු නේද? ඒකෙන් දැන් රැට නවතින්න දෙන්නෙත් නැහැනේ. ඔව්. නෑ දැන් මේ කියන්නේ රැට නවතින්න දෙන්නේ නෑනේ. ඒ උදේ ගිහලා හවස එන්න ඕනේ. කොච්චර දුර යන්න දිනවද? කොච්චර දුර යන්න දිනවද? ඒ කියන්නේ සම්පූර්ණ කන්ද තියෙන යන්නනේ. ඔව් මානිකල පිටිපස්සේ තියෙන මානිකල. පුළුවන් සර් පැයෙන් එන්න පුළුවන්. ආ එහෙමද? ඔව් සර්ලට පුළුවන් පැය දෙකක් විතර යනකොට එන්න පුළුවන්. ආ. සාමාන්‍ය ගමේ කට්ටියට එන්න කොච්චරලා යනවද? ගමේ කට්ටිය නම් විනාඩි 45 පැයක් විතර යන්න. කන්දර යන්න. ඔව්. සර්ලට පුළුවන් පැය දෙකට එන්න පුළුවන්. ආ. මේ හරිය කියන්නේ ඇටන් වලනේ? ඔව් ඇටන් වල. හරි මං ගිහිල්ලා එන්නම්කෝ ආපහු. හරි. මේ මෙතන තමයි මානිකල හයිකින් එක ස්ටාර්ටින් පොයින්ට් එක. ටිකට් එකක් අරන් යන්න ඕනේ කියලා තමයි කියන්නේ. හයිකින් එකට. ඉතින් නයිට් කැම්පින් බෑ. ගිහිල්ලා හවස් වෙනකොට පල්ලෙහාට බහින්න ඕනේ. ඉතින් මානිකල මුදුනේ තියෙනෙත් පතනක්. හරි ලස්සනයි සුන්දරයි. අපි වෙලාවක යමු. මේ තියෙන්නේ මම කලින් නැවතිලා හිටපු තැනට පේන ඇටන් වල ගම්මානය. ඉතින් ඔය ඇටන් වල වෙල්ල ඈ තමයි පේන්නේ. මම ඉස්සල්ලා ඔය වීඩියෝ කරේ වෙල්ල ඈ ඉඳලා. ඉතින් ඔය පේන්නේ ඇටන් වල ඉස්කෝලේ. මං ගිය ඉස්කෝලේ පාසල් භූමිය තමයි ඔය චූටියට උතන පේන්නේ මැද්දෙන්. ඔය තියෙන්නේ වම් පැත්තේ තියෙන්නේ ඉස්කෝලේත් එක්කම වම් පැත්ත නාය ගිහිල්ලා තියෙන විදිය. ඉතින් 99න් බේරලා තියෙන්නේ පාසල. ඉතින් ඔය පේන්නේ වෙල්ල රුඩින් පේන්නේ පුංචි පුංචි ගෙවල් ටිකක් පේන්නේ ඔය ඇටන් වල ගම්මාන. ඉතින් මීමුරේ වගේ දුෂ්කර ගම්මානයක් ඇටන් වල කියන්නේ. ඉතින් මෙතනින් මම වීඩියෝ එක අද ඉවර කරනවා. මේ වගේ ලස්සන වීඩියෝ එකකින් ආයි හමු වෙමු. ඔයාලා මගේ channel එක subscribe කරලා like එකක් දාලා මගේ අඩුපාඩු තියෙනවා නම් comment එකක් දාන්න. මට ඒව හදාගෙන ඉදිරියට යන්න පුළුවන්. Thank you very much. ආයි අලුතින් වීඩියෝ එකකින් හමු වෙමු. Bye.